Let's go. උසේ හැටියට මහත හැටියට මොකෝ කොල්ලව අවුරුදු කුමරණක් ගන්නද හදන්නේ? Hello. sorry. උස මහත උසට හරියන මහතට හරියන උස හොඳයි. අවුරුදු කුමරට නියමට ගැලපෙන. අන්න ඒ වගේ එකක් කරා නම් Tamanට ගැලපෙන එකක් නේද? මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මම මේ රටේ නිලනුල ජනාධිපති. පාර අයිනේ මම එකයි බලාගෙන හිටියේ. පාර අයිනේ මේ වගේ තැනක රැස්වීමක් තියන්න හයියක් තියෙනවා කියලා කියන්නේ ඒකම අපි ලැබපු මානසික ජයග්‍රහණයක්. එතන දැන් අලුත්ම දේශපාලන තත්ත්වයේ දැන් 2029 නාමල් රාජපක්ෂ ජනාධිපති කියලා අමුතු රැල්ලක් ඇතිලා. ඒක නාමල් රාජපක්ෂට හිතා ගන්නත් බැරි රැල්ලක්. අපි කාටවත් හිතා ගන්න බැරි රැල්ලක්. හේතුව සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන කතා කරන්නේ නැහැ කවුරුත්. මේ රටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ රටේ ඊළඟ ජනාධිපති කියලා කවුරුවත් කතා කරන්නේ. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ජනාධිපතිකම නතර වෙන්නේ කවද්ද? ඒක මේ යන විදිහට හෙටද ලබන සතියේද ඊළඟ මාසෙද 2029 කියලා අපි දන්නේ නැහැ. යන විදියක් හැඩයක් තියෙනවා. හැබැයි වර්තමාන ජනාධිපතිවරයාගේ ජනාධිපති කාලය දුරේ අවසන් වෙන්නේ කවද්ද? එයාට ජනාධිපතිකම නැති වෙන්නේ කවද්ද? අන්න ඊට පහුවෙන්ද මේ රටේ ජනාධිපති නාමල් රාජපක්ෂ. ඒක ඉස්සරයි දැන්. මේ වෙනකොට කියපු ඔක්කොම එන්න මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මම මේ රටේ නිලනුල ජනාධිපති. මං එයාගේ ළඟම මිත්‍රයා ළඟම හිතවතා එහෙම ළඟම හිතවතා මිත්‍රයා කියලා මට කියලා බෑ අරක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලන්නේ. ඊට වැඩි චණ්ඩි තමයි රනිල් වික්‍රමසිංහ. 89 අවුනා නම් ඕගොල්ලෝ ඉවරයි. ඊට වැඩි චණ්ඩියක් තමයි රනිල්. නැද්ද? ඊට වැඩි චණ්ඩියක් තමයි ඒ දවස්වල මට මොනරාගල යන්න බෑ. රංජිත් බද්දුම් බණ්ඩාර. උඹට වැඩිය මං චණ්ඩි හොඳට දැකලා තියෙනවා. ඒ වගේ චණ්ඩි ගොඩක් ඉන්නවා මේ පැත්තේ. නේද? ඔයිට වැඩිය චණ්ඩි හිටියා මේ රටේ. ගෝඨාභය ඔයිට වැඩිය චණ්ඩියෙක්. මහින්ද රාජපක්ෂ ඊට වැඩිය චණ්ඩියෙක්. සංස්කෘතියක් ඕනද? පරණ දේශපාලන සංස්කෘතිය ඕනද? යහපාලනය ඕනද? පෞල් පාලනය ඕනද? තරුණයන්ගේ අනාගතය ආරක්ෂා කරනවද? රාජපක්ෂ රෙජිමේ අනාගතය ආරක්ෂා කරනවද? මේ සමහර අය බය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ විගහට ආණ්ඩු බලය ගන්න ඕනේ. අර දූෂණයට විරුද්ධව පරීක්ෂණ ටිකක් පටන් ගත්තේ නිසා. ඒ කරුණ ඔක්කොම හොයාගන්න ඉස්සෙල්ලා කොහොමද ආපහු බලය ගන්න කියලා බලනවා. මම දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිලා ඉන්නේ නෑ ඔය ඡන්දේ. ආපහු රාජපක්ෂ රෙජිමේ බලනවා ඔළුව උස්සන්න. ජාතිවාදය අදින්න. අපි මේ ඡන්දේ යොදව ගන්න ඕනේ රාජපක්ෂ රෙජිමේත් ඒ රාජපක්ෂ වාදයත් වලලා දාන්න ආපහු නැගිටින්නේ නැති විදියට. මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂා වෙන්න ඕන නම් කරුණාකරලා අගමැති අපේක්ෂා වෙන්න. මේ සැරේ පරාජය කරනවා. අපට උදව් කරන්න ප්‍රභාකරන් කෙනෙක් නෑ. ප්‍රභාකර මේ සැරේ පරාජය කළා රාජපක්ෂ රෙජිමේ අවසන් කරනවා කියලා මම මෙතන මේ යහපාලනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ප්‍රකාශ කරනවා. කවුද මහින්ද රාජපක්ෂ ඉල්ලේ පොඩ මහින්ද පොඩ මං කෑ ගහනකොට ඔයගොල්ලෝ කෑ ගහන්න